ප්‍රතිපාදනය කියලා. ආශ්‍රයන අනිත්‍යයේ විපාදනීය ප්‍රතිපා කුස්තිකාදීනියට හතරකුත් එක්ක ඔක්කොම ප්‍රතිපදින්නේ ලහාටයි. හැබැයි අපිටානාවි ඉස්සලා මේක බලන්න. ඕනේ විපාදනීය ප්‍රතිහතර කුස්තිකාදීනියට තුනකුත් එක්ක ඔක්කොම ප්‍රතිපදින්නේ ලහාටයි. අපේ අයියාට අලිසෙල්ලම් කරලා මහන්සි කියලා කොහොමද? දුදාන පස්සෙන් දින්නෙත් නිදා ගන්න. පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අනිත්‍යයේ උරහිස මාත්‍රමට උපමන්නේ කොහොමද කියලා. මෙහෙමයි මේක කරන්නේ. මුලින්ම අනිත්‍යයේ විපාකයේ හත ප්‍රමාණය මනගන්න. ඊට පස්සේ ඒ අනාතය විසින් වැඩි කරන්න. එතකොට එන උත්තරය තමයි අනිත්‍යයේ උරහිස මාත්‍රමට උස වෙන්නේ. ඔයාලා කැලේ ඉඳගෙන යන්නේ අනිත්‍යයේ විපාකලකමක් දැක්කොත් මේ කරන්නේ ඔයාලට පුළුවන් ඒ අලියට උස ගණනය කරන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජන සමාජයේ විසින් අනුගමනය කරන සම්මත නියෝජනයක් වෙනවා. අපේ ලංකාවේ නම් අලිය කියලා කියන්නේ අරුණපුතුම කටේ නෙවෙයි. ඒත් අපේ ඉඳලා රට සමාජයේ මංගලවත් විදියට පොළවර ගමන් වලට වගේම බර උසලගෙන යන දාස්තා කරලා තියෙනවා. අදින් ආපු යම්කිසා මෞලික නේදවල කරගන්නට දැන් අඩු වෙනවා. තායිලන්තයේ වගේ රටවල් වල තවමත් මේ දේවල් ගොඩනගා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙන් අපේ අනිවාර්ය පොතක් අරගෙන යන විදිය. මෙයාලට වරකට කිලෝග්‍රෑම් 250 පමණ බරක් විසිරීමේ හැකියාවක් පවතිනවා. ඔයාලට පේනවාද අපේ අනිවාර්යවා මේ පොතේ අරගෙන යන ආකාරය මොකක්ද කියලා? ඒකත් හඳුන්වන්නේ වෙනවා. ඒ වගේම කරන්නේ ගාමිණී දැක්කලා කරන්නේ ආවමතරයි. ඒ සකස්කරන්නේ කිසිම ආධාරයෙන් අපේ සුන්දි දේවල් පිටාලා විස්තර කරලා තියෙනවා නේද? එහෙනම් හදන්න අපේ අදිවාසියාට මෙතන කියලා කරන්නේ කියලා. අපි බලමු අපේ අදිවාසියාගේ පළවෙනි උත්සාහය.
විශේෂයෙන්ම අලියාගේ කොහොමද ආහාර ගන්න කියලා. ජාතික සත්ත්වයන් දෙපාර්තමේන්තුවේ විමසට අලියෙකුට කිලෝග්‍රෑම් 250ක පමණ ආහාර වේලක් ලබා දෙනවා. ඒ ආහාර වේලට පොල්ලතු, කිතුල්ලතු, පොස්තර, මෙවැනි පළතුරු වගේ දාන වර්ගයක් අන්තර්ගත වෙනවා. ශ්‍රී ලංකාවේ අත්තම සම්ප්‍රදායේ නම් 18ක් තියෙනවා. ඒ වර්ණම් 18 එකක් තමයි ජටිලාවර්ණය කියලා කියන්නේ. ජටිලාවර්ණයට පාදක වෙලා තියෙන්නේ අලියෙකුගේ වර්ණ විලාසය. මේ පස්සේ ජටිලාවර්ණයේ පාදයට හරි අපේ ගමන් ලකාවක් තමයි අපේ ආලේ දෙන්නේ. මොනවාක්කෝනේ ඔබේ මුතුන්කට සම්මාදයේ අනදී ඒ කියන්නේ විද්‍යාවන් තමයි අපේ ජීවිතේ අදිනිතර මනෝ එකතු වෙනවා පස්සෙනවා. අපේ මනෝ ඉදිරියට අපේ අධ්‍යාපනයට ඕනෑම අපේ අධ්‍යාපනය මෙතන පස්සේ සල්ලි කලකිරීම ලබා දෙනවා. එයා ඒක නිස්සාරණය කරලා බලලා දෙන්නේ නැහැ.